එදා තමයි මට මගේ ජීවිතේ වැඩියෙන්ම දුක දැනෙච්ච දවස. ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ජීවිතේ එහෙම දුක දැනෙච්ච දවසක් ඇති. සමහර විට පුදුලේ නැති වෙලා වෙන්න පුළුවන්. නැති වෙලා වෙන්න පුළුවන්. ඒ මොකක් හරි දෙයක්. එක පුංචි හේතුවක් තියෙන්න පුළුවන්. සමහර විට අපිට හිතෙනවා ඒක හයියෝ මේක මහා පොඩි හේතුවක් නේ කියලා. ඒ වුණාට එයාගේ ජීවිතේ එයාට ලොකුම හේතුවක් ඒක වෙන්න පුළුවන්. ඒක මම මොකද කිව්වේ? දැන් අපි හිතමුකෝ මකණයක් නැති වෙලා කෙනෙකුට දුක දරා ගන්න බැරුව ඇඬුවා. මට හිතෙනවා යකෝ මකණ ගෑල්ලක් නැති වුණා කියලා උඹ මණ්ඩන්න ඕනේද? ඉතින් මට නෙමෙයි හිතෙන්නේ. හැබැයි ඔයාට ඔයාට ඒක පුළුවන්. එහෙම වෙන්න පුළුවන්ද බැරිද? ඒවල විතර ඇහෙන්නේ පුළුවන්. දැන් මේ ඕගොල්ලන්ට වැඩියෙන්ම දුක හිතෙන දවස මතක් කරගන්න. මගේ ජීවිතේ පුතාලා දුවලා මගේ ජීවිතේ මට වැඩියෙන්ම දුක දැනෙච්ච දවස
1994 මැයි 19 වෙනිදා. ඒ තමයි මගේ ජීවිතේ මට වැඩිපුර දුක දැනෙච්ච දවස. Edaa tuwe tu. Edaa kaya mokat na dito. Ini tamay tayo pangit. Ini mo ta matang ka. Ilan ka naman. Yeah. Hey, no.